माहितो ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ඥායිනෝ එසේනම් ගෞරවනීය මහා සංඝරත්නයේද ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුවරුන්ගෙන්ද පැමිණ සිටින දෙමාපිය ඔබ සියලු දෙනාගෙන්ද මාගේ සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි අද දිනේදී මා මෙම ස්ථානයේ පැමිණි අභියෝග ජයගම යන මාතෘකාව ඔස්සේ වදන් පෙළක් ඔබ හමුවේ දැරීමටයි එසේනම් දෙන්න මට මොහොතකට අවසර මම පළමුවෙන්ම මම කියන්න යන කතාව කොටස් කිහිපයකට කාණ්ඩ කරගන්න. ඒ පළවෙනි කාණ්ඩය වන්නේ මේ අභියෝගයක් කියන්නේ මොකක්ද කියලා. ඉන් දෙවන කාණ්ඩය වන්නේ අභියෝගයක් සාර්ථක ලෙස ජයගන්නේ කොහොමද කියලා. මාගේ දෙවන ඛණ්ඩණය වන්නේ අභියෝග සාර්ථක ලෙස ජයගත් පුද්ගලයන් පිළිබඳවයි. ඒ කියන්නේ උතුමන් පිළිබඳවයි. එම පුද්ගලයන්ගේ අපිට ලබා ගන්න හැකි ආදර්ශ පිළිබඳව මාගේ හතරවන ඛණ්ඩණිය ඔස්සේ බොහොමයි කතා කරනවා. එහෙනම් යමු මාගේ පළවෙනි ඛණ්ඩණිය වෙතට. මාගේ පළවෙනි ඛණ්ඩණිය තමයි මේ අභියෝගයක් කියන්නේ මොකක්ද? ඇත්තටම කිව්වොත් මේ අභියෝගයක් කියන්නේ විටකදී අපිව අසාර්ථක කරන, විටකදී අපිට බාධා පමුණවන, විටකදී ඒ වගේම තමයි අපිව සාර්ථක කරන, අපිව හොඳ මාර්ගයේ ගමන් කරන අපිට උදව් වෙන යම්කිසි ක්‍රමවේදයක්. මේ අභියෝගයකින් අපි සාර්ථකව මේ අභියෝගයට මුහුණ දීලා අපි කොහොමද ඒ අභියෝගය ජයගන්නේ කියලා මාගේ දෙවන ඛණ්ඩණයෙන් කතා කරමු. මේ අභියෝගය සාර්ථකව ජයගන්නේ කොහොමද? දැන් කුඩා දරුවෙක් වශයෙන් අපිට එදිනදා ජීවිතයේදී ලැබෙන විශාල අභියෝගයක් ලෙස අපගේ පාසලේ විභාගය ගන්න පුළුවන්. අපි අපේ පාසලේ විභාගයට බය වෙලා ඒ විභාගෙන් පැනලා යනවටද වඩා හොඳ එහෙම නැත්නම් අපි විභාගයට හොඳින් මුහුණ දීලා අපේ විභාගයෙන් සමත් වීමද හොඳ කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. මම මාගේ දෙවන ඛණ්ඩණිය ඔස්සේ කතා කරනවා මේ ලෝකේ අභියෝග ජයගත් පුද්ගලයන් පිළිබඳව. මේ ලෝකේ අභියෝග ජයගත් පුද්ගලයෙකු වශයෙන් අපලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ස්ථානය පිළිකර ගන්නවා. අපලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභියෝග ජය ගනිමින් උන්වහන්සේගේ උපතේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වාම විවිධ අභියෝග රැසකට උන්වහන්සේට මුහුණ දෙන්න සිදු වුණා. උන්වහන්සේගේ උපතේ සිටම පරිනිර්වාණය දක්වාම අභියෝග වලට මුහුණ දීමට සිදු වුණා. සිදුවත් කුමාරයා ඉපදී සතියක් එහෙම නැත්නම් සත් දිනක් ගතවන විට මහා මායා දේවිය කලුරිය කරනවා. සිදුවත් කුමාරයාට තමන් උස්මහා